අපි අද කතා කරන්නේ සුපිරි පොහොර එකක් ගැන. මල් ඵලදාව වැඩි කරන සුපිරි පොහොර එකක් තමයි අද අපි හදාගන්න හැටි කතා කරන්නේ. ඉතින් එළවලු පැලවල මිරිස් පැලවල මල් කරල් දෙගුණකින් වැඩි කරගන්න කැමති නම් මේ වීඩියෝ එක ඔයාට. ඒ වගේම තමයි ගෙදර හදන විසිතුරු මල් පැලවල ඕකීඩ් වෙන්න පුළුවන්, ඇන්තෝරියම් වෙන්න පුළුවන්, රෝස වෙන්න පුළුවන්. මේ ඕනෙම මල් හැදෙන ගසක මල් ඵලදාව වැඩි කරගන්න මේ සුපිරි පොහොර එකට හැකියාව තියෙනවා. මේ පොහොර එක හදාගන්න ඕනේ ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි කෙසෙල් එලි. ඉතින් මේ කෙසෙල් එලි භාවිතා කරද්දී ඔයාලට ඕනෙම කෙසෙල් වර්ගයක කෙසෙල් එලි භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව තැලිච්ච කෙසෙල් එහෙම අපි අයින් කරනවානේ. ඒකම කුණු වෙන්න වගේ ලං වෙලා තියෙනවා අපි අයින් කරනවා. හැබැයි ඒ වගේ දේවල් මේ පොහොර එකට අපිට යොදා ගන්න පුළුවන්. මොකද ඒවා අපි අයින් කරාට මේ ගසට ඒ දේවල් කියලා කියන්නේ ලොකු විටමින් එකක් වගේ. ඊට පස්සේ අපි එකතු කරගන්නේ මෙන්න මේ වගේ ලුණු පොතු. මේ ලුණු පොතු වල අපි එකතු කරගද්දිත් අර මං කලින් කිව්වා වගේ සමහර විට ලුණු ගෙඩි කුණු වෙන්න වගේ ලං වෙලා paludu වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් විසි කරන්න එපා. මේ පොහොර එක හදාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට තව මේකට එකතු කරන්න පුළුවන් සුදු ලුණු පොතු වගේම සුදු ලුණු බිකක් දෙකක් දාගන්න පුළුවන්. මම මේ වෙලාවේ ඒක එකතු කරන්නේ නැහැ. හැබැයි ඔයාට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේ විදිහට මම මුලින්ම මේ කෙසෙල් එලි ටික තීරු වලට කඩා ගන්නවා. මේක ඔයාට ගොඩක් බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ ආපුද්‍රව්‍ය තුනම එකතු කරලා බ්ලෙන්ඩ් කරනවා නම් ගොඩක්ම හොඳයි. එතකොට අර වතුරත් එක්ක ඉක්මනට මේ සංඝටක මික්ස් වෙන නිසා. හැබැයි මම අද මේ කෙසෙල් එලි තීරු වලට ඉරලා තමා ගන්නෙ. හේතුව බ්ලෙන්ඩ් එකක් නැති කෙනෙක්ට උනත් මේ පොහොර එක හදා ගන්න පුළුවන් වෙන්න ඕනනේ. අන්න ඒ නිසා මම අද ඒ විදිහට හදා ගන්න හිතුවා. මේ විදිහට කෙසෙල් එලි ටික මම පොඩි තීරු වලට ඉරා ගන්නවා. ඒ වගේම මම කොටසක් පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ මේ කෙසෙල් තීරු ටික මම එකතු කරගන්නවා. ඒකට රතු ලුණු පොතු ඒ ටික වෙනම භාජනයකට දාලා වතුර ලීටරයක් වගේ වෙන්න දාලා හොඳට වහලා තියෙනවා. ඒ වගේම මම අර චෝටි කෑලි වලට කපාගත්ත කොටසත් මේ විදිහට බෝතලයකට එකතු කරගෙන ඒකට වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගද්දි පොඩි හිඩසක් බෝතලේ තියෙන එකතු කරගන්න. එතකොට මේකේ පැසවීමේ ක්‍රියාවලිය හොඳට සිද්ධ වෙනවා. ඉතින් මේ බෝතලෙට මම රතු ලුණු පොතුවත් සුදු ලුණු පොතුවත් එකතු කරගත්තේ නැහැ. හැබැයි ඒ දේවල් එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ මේක මේ විදිහට වහලා දවස් 3ක් හෝ 2ක් වාට තියන්න පුළුවන්. ඔයාලා දැන් මේ දකින්නේ දවස් 3කට පස්සේ දැන් මේ ලුණු පොතුත් එක්ක මම එකතු කරපු භාජනයට දාපු එක ගොඩාක් හොඳට පල් වෙලා ඒක ශ්‍රුත ජීවීන් හොඳට හැදිලා තියෙන පොහොර එක. ඒ වගේම මම බෝතලෙට දාපු පොහොර එකේ ඔයාලට පේනවද කෙසෙල් එලි ටික උඩට පොතුවෙන් ඇවිත් තියෙනවා. ඒ වගේම මේ බෝතලේ වටේට චුටි බුබුලු මත වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ අන්තර්ගතය හොඳට සුදු ජීවීන් ක්‍රියාකාරී වෙලා තියෙනවා. ඒ වගේම පැසවීමකට හොඳට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ පොහොර වර්ග දෙක දැන් අපිට පෙරලා මේ වෙලෙම භාවිතයට ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ මල් ගොඩක් තියෙනවා නම් මල් පැල වර්ග ගොඩක් තියෙනවා නම් එළවලු පැල වර්ග ගොඩක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ පොහොර කොටස් එකකට වතුර කොටස් දෙකක් හෝ තුනක් එකතු කරලා කලවම් කරලා මේක ගස් වලට ලබා දෙන්න. මේක කෙලින්ම පසට දාන්නත් පුළුවන්. ඒ වගේම මේක ස්ප්‍රේ කරන්නත් පුළුවන්. ස්ප්‍රේ කරද්දී මේකේ අමතර වාසියක් තියෙනවා. අපි සුදු ලුණු පොතු ඒ වගේම රතු ලුණු පොතු එකතු කරපු හින්දා කෘමි විකාශකයක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක හොඳ පොස්පරස් සහ පොටෑසියම් සහිත හොඳ පොහොර එකක් නිසා දවස් ගානකින් ඒ කියන්නේ සත් දෙක තුනකින් වගේ මල් හැට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගහේ මුල් පද්ධතිය කඳ හොඳ ශක්තිමත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේක සතියකට දෙපාරක් පාවිච්චි කරන්න. එතකොට ප්‍රතිඵල ගොඩක් හොඳට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සතියකට වතාවක් හෝ පාවිච්චියට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් එකපාර ගොඩක් හදාගෙන මේ විදිහට බෝතලයකට දාලා ඒක හොඳට කට වැහෙන විදිහට වාතය යන්නේ නැති විදිහට දාලා තිබ්බොත් ඔයාට අවශ්‍ය වෙලාවට වතුරත් එක්ක කලවම් කරලා පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම එහෙම හදාගත්ත මිරිස් පැල ඔයාලට පේනවා ඇති මේකේ හොඳට දැන් මල් කරල් ඇවිත් තියෙනවා. මම මේවට භාවිතා කරේ මේ පොහොර වර්ග මම ගෙදරදිම හදාගන්න පොහොර වර්ග විතරයි.
ඔයාලට පුළුවන් කාබනික වගාවක් කරන කෙනෙක්ට මේ විදිහට මේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මේ කාබනික පොහොර මාත්‍රාව වැඩි වුණා කියලා ගස්වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ අපි ඉතුරු වෙන මේ කෑලි ටික තමයි මම මේ ගස්වලට දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ කෑලි තිරාපත් වෙලා පොහොරක් බවට පත් වෙලා තියෙන හැටි. රසායනික පොහොර පොඩ්ඩක් හරි ගහකට වැඩි වුණොත්, පැලයකට වැඩි වුණොත් ඒ ගහට හානි වෙන්න ඉඩකඩ වැඩි. ඒ වුණාට කාබනික පොහොර වැඩි වුණා කියලා ගහට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට මේක ස්ප්‍රේ කරනවා නම් ස්ප්‍රේ කරන්න හොඳම වෙලාව තමයි උදේ 7-10 අතර වෙලාව. මොකද එතකොට පාත්‍රවල පෝටිකා විවෘත වෙලා තියෙන වෙලාවක් නිසා ඉක්මනට මේක ගහට උරාගෙන ප්‍රභා සංශ්ලේෂණ කටයුතු නිවැරදිව කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේක භාවිතා කරද්දි බලන්න පසේ තෙතමනය කියන සැලකිලිමත් වෙන්න. එහෙම බලලා මේක හරියට නිවැරදිව පාවිච්චි කරොත් ඔයාට පුළුවන් සති 2-3ක් වගේ යද්දී ගහේ කරල් පිරුණු මල් පිරුණු හොඳ පළදාවක් ගන්න පුළුවන්. හොඳ විසිතුරු පැල වගේම හොඳ එළවලු පැල ටිකක් ඔයාට හදාගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මෙතෙක් වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.